අන්න සුදු මල්ලි එනවා. කියලා යනවා. කතාව කියලා යනවා. පස්සේ කියනවා. මේ සුදු අයියා නෙවෙයිනේ. ඉක්කු අයියානේ ඇවිත් තියෙන්නේ. මොකද මේ අද කාලෙකට පස්සේ අතින් කටින් හැම එල්ලගෙන සඳල් මල්ලි මායි පොලේ ගියා. මේ මල්ලි තමයි කිව්වේ බටු ටික ගෙදරට දෙන්න කියලා. බේබියෝ ඇතුලෙන් තියා. ඉක්කු අයියට තේකකුත් හදාගෙන වරින් බේබියෝ. තේ බොන්න බෑ බේබි. නොහද කොහොමද ඉතින් අක්කා කිව්වහම ටිකක් එන්න මං හදාගෙන එන්න. දෙන්නත් එක්ක එන කතා කර කර ඉන්නකෝ. යන් අයියා ඇතුළට. නෝනා. පොඩ්ඩක් ඉන්නු. මේ එදා වුණ දෙයට සමා වෙන්න. මට මාව පාලනය කරගන්න බැරුණා. මේකේම සමාවිල්ලන්න තරම් දැන් නෙවෙයි අයියේ. කමන්නේ. මං සමාවිල්ලනවා. හරි අපි ඌව දැන් අමතක කළා දාමුකෝ. උපාලි ඉන්නේ ඔක්කො අයියා එක්ක තරහෙන්. ඒ මිනිහට පිස්සු. එදා රසනේ පිහිනු ළමයා දයන්න ආවා. ඒකයි මං කෑ ගැහුවේ. හොය මනුස්සයට දෙයක් කියලා තේරුම් ගන්න බෑ ඔක්කො අයියේ. සුදු මල්ලිට කියනවනේ උපාලි ගෙදර ඉන්න වෙලාවක ඇවිල්ලා කෑම ටිකක් කාලා යන්න කියලා. නැත්තම් ඔය මිනිහා ඕකම කියවින්දේ. නෝනා මම යන්නවා. තේ ටිකක් බීලා යන්න. දැන් එපා. යන්න. ඔක්කො අයියේ. ඔය ආපහු මෙහාට එනකොට ඔය වගේ බඩු මලු නම් උස්සන් එන්න එපා හොඳේ. උපාලි දැනගත්තොත් මං කිව්වේ මම නෙවෙයි. සඳෙව් මල්ලි තමයි. සුදු මල්ලි දන්නේ නැහනේ මං නෙළුම් අල කන්න ආසයි කියලා. කොහේ යනවද? දැන් ඔබ තේ හැදුවද? තේ බොන්න පුළුවන් දානේ මේ ගිනි මහ දවල්. මේ මට හිතා ගන්න පුළුවන් එදා මොකද්ද වෙන්නේ නැත්තේ කියලා. ඔබට හිතා ගන්න පුළුවන්ද? එනගිලා දාපන් පත්තරේ.